තරම් ආලේපිත වැටවල් තියෙන්නේ. බයිබලේ නම් නෙවෙයි මං හිතන්නේ. දන්නේ බයිබලේද කියලා. මේක ගහලා ඉන්නකොට මේ පේන්නේ නැද්ද? මේ කකුල් ඒ විදිහටම කපලා අයියේ සිවාගේ බාප්පනේ. ඔයා වගේ වියට් නැත. අපි බලන්න යන චර්ච් එක තමයි මැඩ්‍රිඩ් වල තියෙන ලොකුම චර්ච් එක. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු ඒ චර්ච් එක ඇතුලේ දේවල් ටිකක්. මම මේක මේ එතනදී මට එක්ස්ප්ලেইন කරන්න බෑ මොකද ඒක ඇතුලේ කතා කරන්න බෑ. මම වීඩියෝස් ක්ලිප්ස් ටික අරගෙන බී-රෝල් ටිකක් විදියට මම මේ කතාව ඒකට සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. එතන ගිහිල්ලා මම මෙතන ඇතුළේ ඉඳන් ඉඳන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එක අරගෙන පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් ඒකේ රසය වැඩි වෙයි කියලා මං හිතනවා. මේක කියන විදිහට අල්මුදේනා දෙවඟන තමයි මැඩ්‍රිඩ් නගරය ආරක්ෂා කරන දෙවඟන විදිහට මේගොල්ලෝ සලකන්නේ. මේකේ තියෙන මරු කතාව. ක්‍රිස්තු වර්ෂ 38 දී වගේ ජෙරුසලමේ ඉඳලා ඒ ශුද්ධ උදේශයෙන් ඉඳලා මෙහෙට වඩම්මගෙන ඇවිල්ලා තියෙනවා මේ අල්මුදේනා දෙවඟනගේ පිළිමයක්. පිළිමය වටම්මගෙන ඇවිල්ලා මෙහෙ තිබිලා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගියහම මෙහෙට ඇවිල්ලා තියෙනවා මේ සතුරු ආක්‍රමණය. සතුරු ආක්‍රමණය කියන්නේ මුස්ලිම් ආක්‍රමණයක් මෙහෙට ඇවිල්ලා තියෙනවා. මේ මුස්ලිම් ආක්‍රමණය එනකොට මේ හිටපු කට්ටිය කරලා තියෙන්නේ මේ ගොඩක් ක්‍රිස්තියානි ඉඳලා තියෙන්නේ. මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ අල්මුදේනා දෙවඟනගේ පිළිමය හංගලා තියෙනවා මෙහෙ තියෙන තාප්පයක් තාප්පයක් අස්සේ ඇත්තටම. ඒ හංගනකොට ගල් තාප්පයක් මොකක් හරි හංගනකොට ඉටිපන්දම් දෙකක් දෙපැත්තෙන් දල්වලා තියෙනවා. ඉතින් මේ ඉටිපන්දම් දෙක දෙපැත්තෙන් දල්වලා තමයි හංගලා තියෙන්නේ. කොහොම හරි අවුරුදු 370 ගාණක් මේක පාලනය කරලා තියෙන මුස්ලිම් කට්ටිය එතකම්ම ඒක හැංගිලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙහෙ හිටපු රජ කෙනෙක් මුස්ලිම් ඒ ආක්‍රමණිකව පළවා හැරලා ආයේ මේගොල්ලන්ට අයිතිය ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. හැබැයි ඒ ගන්න කොටත් ඒගොල්ලන්ට කොහෙද කියලා ෂුවර් නැහැලු මේ අර අල්මුදේනා දෙවඟනගේ ඒ ස්ටැචුව එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අල්මුදේනා දෙවඟනගේ ඒක හොයාගන්න බැරි හින්දා මේගොල්ලෝ මොකක් හරි මං හිතන්නේ දේව මෙයක් මොකක් හරි පවත්වලා තියෙනවා. එතකොට නොවැම්බර් ඒ අවුරුද්දේ නොවැම්බර් 9 වෙනිදා තමයි එකපාරටම තාප්පේ කඩාගෙන මෙන්න මේ දේව පිළිමය ආයෙ මතුවලා තියෙනවා. හාස්කමක් වගේ වෙලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒක මතුවෙනකොට අර ඉස්සෙල්ලා මේක තැම්පත් කරනකොට වහනකොට මේ හංගනකොට තිබ්බ ඉටිපන්දම් දෙකත් තාමත් පත් වෙවි තියෙනවලු අවුරුදු 375කටත් පස්සේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ තීරණය කරලා තියෙන්නේ මේ දෙවඟන තමයි මැඩ්‍රිඩ් ආරක්ෂා කරන දෙවඟන. ඒක හින්දා මෙතන පටන් ගන්න ඕන කියලා චර්ච් එක. දෙවඟනගේ නමින්. හැබැයි ඔක කල් ගිහිල්ලා කොහොම හරි වෙලා නැහැ වැඩේ. අන්තිමට 1883 දී ඒ කාලේ හිටපු රජතුමා තීරණය කළා තියෙනවා මෙතන චර්ච් එක හදන්න. මොකද මේ එතකොට ඒ රජතුමාගේ හිටපු බිරිඳ රජින මිය ගිහිල්ලා තියෙනවා අඩු වයසේ. අඩු වයසෙන් ගෙන අවුරුදු 30 ගණන් වලදී වගේ මිය ගිහිල්ලා තියෙනවා. ඒ බිරිඳගේ ඉල්ලීමක් තිබිලා තියෙනවා. ඒ රජිනගේ ඉල්ලීමක් තිබිලා තියෙනවා මරණ මංචකයේදී මෙතන මේක හදලා ඉවර කරන්න කියලා. හදන්න කියලා. කොහමද 1883 දී තමයි මුල් ගල තියලා තියෙන්නේ මේක හදන්න පටන් ගන්න. හැබැයි මේකට ගිහිල්ලා තියෙනවා අවුරුදු 110ක් හදලා ඉවර කරන්න. හරිද? අවුරුදු 110ක් ගිහිල්ලා තියෙනවා මේක හදලා ඉවර කරන්න. ඒ කියන්නේ 1993 දී තමයි හදලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒ කාලෙදී ඒ කියන්නේ ඔය අවුරුදු 110 ඇතුළත ඒගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා මේක
කම්ප්ලිට් කරගන්න බැරි වුණේ ඒකයි. ඒගොල්ලෝ කියනවා මෙහි අප්‍රයිසින් එකක් තිබුණා කියලා රජතුමාට විරුද්ධව ඊළඟ මොනාච් එකයි රජතුමායි අතර ප්‍රශ්න වගේක් තිබිලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි ලෝක යුද්ධය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධය ඇවිල්ලා තියෙනවා. ඔය දේවල් හින්දා මේගොල්ලන්ට ෆන්ඩ්ස් හම්බෙලා නැහැ මේක කම්ප්ලීට් කරගන්න. ඉතින් මේගොල්ලෝ මේක දැන් හදලා ඉවර කරනකොට ඒ දේවල් ඔක්කොම මේක ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රශ්න මොනවාද සහ මේ අපේ රීසන්ට් පාස්ට් එකේ තියෙන හිස්ටරි එක ඔක්කොම ඒකේ තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් කොහොම හරි 1993 දී තමයි මේගොල්ලෝ මේක විවෘත කරලා තියෙන්නේ. ඒ කියන්නේ කම්ප්ලීට් කරලා තියෙන්නේ. තව දෙයක් තියෙනවා. දැනට මෙහෙ ස්පේන් වල ඉන්න රජතුමයි රජිනයි ඒගොල්ලොන්ගේ විවාහ මංගල්‍ය උත්සවය පවත්වලා තියෙන්නේත් මෙන්න මේ චර්ච් එකේ. උඩින් බලනකොට පල්ලෙහා පේන්නේ මෙන්න මේ වගේ තමයි. උඩින් බලනකොට පල්ලෙහා පේන්නේ මේ වගේ තමයි. මාස් එක කරන්නේ ඔක්කොම පල්ලෙහා. එතනින් කොහොමද this? Yeah. Dominica, slowly up. Yeah. රත්තරන් ආලේපිත වැටවල් තියෙන්නේ. Come. මෙතන නිවිගෙන යනවා. සල්ලි දාලා නැතුවද? මෙතන අරග පේන ලස්සන ජේසුතුමා ගහලා ඉන්න ලස්සන වෙනවද ලස්සන සකට කරලා පිටින් පස්සේ බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා.
ලස්සන. ඒකට යන්න පුළුවන්. පාපුවන්සේගේ මෙතන නියබයි දීලා තියෙනවා. ෆොටෝස් දාලා බලා කරුවේ දන්න කෙනෙක් කියන්න මට මේ බුක් එක මොකක්ද කියලා පොත බයිබලේ නන් නෙවෙයි මං හිතන්නේ දන්නේ බයිබලේද කියලා ගෝතාසිය සංවේදේ සන් ජෝන් පබ්ලෝටු මේකෙත් කියනවා මේ පේනවද මෙතන මේ රතු පාට තියෙනවා දියර જાතය ඒ කියන්නේ සංග්‍රහ කියන්නේ ලේ කියලා කාගේද ගෝතා दे संग्रह दे सन जुआन पब्लो 2 ओके सन जुआन पब्लो 2 මම හිතන්නේ පාපුවන්සේ ආපු වෙලාවේ මෙහෙ 2011 දී ඒ දීපු මේ ලේ අරන් තියලා තියෙනවා කියලා තමයි කියන්නේ මෙතන මොකද බැලුවද අතන්ට ගියාද පාප්පහන්සේ ආපු තැනට ඒක තිබුණා දැක්කද අර පොත පාප්පහන්සේ මෙහෙට ආපු වෙලාව 2011 එතකොට හිටපු පාප්පහන්සේ මේ ලේ දීලා ලේ ටිකක් අරගෙන ඒක දැන් මේවා කරලා තියෙනවා සංරක්ෂණය කරලා දැක්කේ නැද්ද පොත මෙතන තමයි පිටවීම සලීත මෙතන තියෙනවා දේව පිළිමය අරගෙන යන්න තියෙන්නේ yes okay නේද මෙන්න මේ දොරව ඔක්කොම අඹලා තියෙන්නේ මාරයි කියන්නේ ඒක අඹලා තියෙන්නේ ඔක්කොම ලීද පිත්තල පිත් ඕමනිකා ඇයි ආයෙ දෙන්න ගිහිල්ලා සුවිනියර් ටිකක් ගන්න ඉන්න මං එන්න බලන්න මේක අර ඉස්සෙල්ලා මම කෙතනකදී පෙන්නුවේ එහා පැත්තේ දොරවලුත් හදලා තියෙන්නේ මේ විදිහටම තමයි මෙතනත් මොකක් හරි ඉතින් කියනවා ඉතින් ඒගොල්ලෝ කතාවක් නේ බලන්න ඉතින් දන්න කට්ටිය කවුරු හරි ඉන්නවනම් ඇත්තටම මේ කියලා දෙන්න අපිට මොකද්ද කියලා මාත් try කරන්නම් හොයා ගන්න ඉන්ටර්නෙට් එකේ හොයාගෙන මේක ඉන්නකොම ඔයගොල්ලන්ට තව එකක් පෙන්න මේ බලන්න මෙතන මෙතන ගහලා ඇති මොකද්ද සීන් එක කියලා homeless Jesus නෝන මේ පෙන්නන්ත මේ කකුල් ඒ විදිහටම කපලා මූණ නම් පේන්නේ නැහැ
එරවගෙන අර වාහක සීතලට ගුලි වෙලා ඉන්නා වගේ හදලා තියෙනවා. මේක හදපු රජතුමා. වද්ද පාවලොස් කාලොස් නේ පාවලොස්. වැරදුනා. හදාගෙන ඉන්න. ජොයන්නස් පාවලොස් PP2 කාටද? ඇයි ඊළඟට මෙතන තියෙනවා සුවිනියර් කඩයක්. මේක එක සුවිනියර්ස් තියෙනවා. Mosa donut cubes. Moneda. Medium balloon තියෙන දේවල්. ස්කර්ට් තියෙනවා. පඩින් මනිකා. යා මනිකා. මේකත් පින්න. ඒක ගන්න එපා තින් තියන්න. හරි මම. Thank you. ගන්න නැතුව පෙන්නමු අපි හොඳ නෑනේ ඒගොල්ලෝ කැමතිද දන්නේ නැහැ මනිකා. ගණන් සාදා කේව ගොඩාක් තියෙනවා. ලස්සන එකක් තියෙනවා. මේව මම හිතන්නේ මේගොල්ලෝ ගෙනියනවා පූජාවල් වලට බාර. Okay, gracias. Gracias. Saudi. Lo voy a quitar de aquí. Muchas gracias. No, no pasa nada. Gracias. Come. Conte. Dejo para que me Esta es mi padre. Hermano. Esta es mi tía y esa es mi tía. Tía y tu mamá y tu papá. Ay, ya pues pensaba que tú eres el papá y yo el mamá. Ya. Sí. Sí. Pero pues estáis todos en familia. Ya. Entendemos. Pero bueno, dale I salud. think she's a Salud. Gracias. Gracias. I think she. මේ කාර්යය නැහැ ස්පැනිෂ් ඉගෙන ගන්න ඕනේ දැන්. ස්පැනිෂ් ඉගෙන ගන්න ඕනේ කිව්වා දැන්. හරියට කමන්න කරා. කම්ප්ලිමන්ට් කරන්නේ ගුඩ් මොලේ මොකක්ද කියලා ඒක මෙයාට මායි බනින්න. යන් අපි අර පැත්තට යා. Katiakan. Ini mau dikira depa ini. Ini mau kiat depa. Iya nih. Entahlah. Udah bodoh balan udah. Library aku gini harus laki malah gini tuh. Ayo. Bapak
weird. අයියේ. සිවාගේ බාප්පනේ. ඔයා වගේ වියට් නැත. යන්ද? ඒ බාප්පලා වලත් එක්ක හරි කතන්දරේ. මේ පේන්නේ නැද්ද? ලස්සන වන හස ලස්සන තන මේ මොකන්ද තියෙන්නේ කියලා බලමුකෝ ගිහිල්ලා වාඩි වෙන්න නම් තැන් දෙකක් තියෙනවා අලසක් ඒක මොකක් කරේ ගන්න මම පේනවද? වෙන තාප්පයක් තියෙන්නේ මේකේ. මෙතන තියෙනවා security cameras. පේනවද? security cameras ගොඩක් දාලා තියෙනවා. 24 hours vigilante. Crypta. ඔහෙ යන්න බෑ. ඒගොල්ලන්ට බහින්න පුළුවන්. ඔයාට බබා තරම් බෑ. සමහරට ඇති එන්ට්‍රන්ස් එකක් එනවා. එතනත් එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඒකමයිනේ. ඒකමනේ. ආ? Yes. මේ තියෙන්නේ. Immagine de Maria Santissima de la Almudena. Facultat. ඇත්ත තමා රෑත පෙන්නේ ඉම අර ඔහො උඩට නගින්නේ බලමු දැක්කේ නේද දරත් ඒ කඳු පන්තියේම තියෙනවා මැනික අර අතුපාට පේනවාද ලයිට් සෙට් අප් යනවා ඒ මොකක්ද දන්නේ නේ සෙට් එකම දැන් තමයි ඉතින් අද මේ කැතීඩ්‍රල් එකේ වීඩියෝ එක මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාලා තව ඔයගොල්ලෝගේ යාළුවෝ කවුරු හරි ඉන්නවනම් ෂෙයා කරන්න බලන්න ඊට අමතරව අපේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න තව අලුත් වීඩියෝස් ගොඩාක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ ජය වේවා